තියෙන්නේ. ඔයාගේ රට අනුව බෙදලා, ඔයාගේ දුප්පත්කමද පොහොසත්කමද අනුව ඔයාව බෙදලා තියෙන්නේ. ඔයාගේ ආසාවන් අනුව ඔයාව බෙදලා තියෙන්නේ. ගැහණු පිරිමි බෙදලා තියෙන්නේ. වයස් පරතරය බෙදලා තියෙන්නේ. මොකද එහෙම බෙදලා තියෙනකොට තමයි ඉන්ටර්නෙට් එකේ මිනිස්සුන්ට මේ ඉන්ටර්නෙට් ජයන්ට්ස්ලාට Facebook ලට YouTube ලට ඔයාලව පාලනය කරන්න ඔයාලට අවශ්‍ය දේවල් දෙන්න ලේසි. එතකොට YouTube බලන අයව YouTube එක කොටස් 3කට ප්‍රධාන වශයෙන් බෙදලා තියෙනවා. පහළම පන්තිය, මධ්‍යම පන්තිය, එහෙම ඉහළම පන්තිය විදිහට. මම කෙටියෙන්ම කිව්වොත්. එතකොට ඔයාගේ වීඩියෝස් බලන්නේ මේ පහළම පන්තිය ආදායම අතින් පහළම පන්තියේ මිනිස්සු නම් ශ්‍රී ලංකාවේ ඔයාගේ views 1000ක් ගියොත් ඔයාගේ වීඩියෝ එකට views 1000ක් ගියොත් ගොඩාක් දුරට මෙන්න මේ වගේ ගාණක් තමයි හම්බ වෙන්නේ. කලාතුරකින් ඔයාලට මෙන්න මේ වගේ ගාණක් හම්බ වෙනවා ඇති. ගොඩක් වෙලාවට ඩොලර් 750ට අඩු ප්‍රමාණයක් තමයි මෙන්න මේ ආදායම අඩුම අය ඔයාගේ වීඩියෝස් බලද්දි හම්බ වෙන්නේ. ඊළඟට මධ්‍යම පාන්තික අය ඔයාගේ වීඩියෝස් බැලුවොත් ඔයාට $0.6ක් $0.9ක් අතර. ඒ කියන්නේ ඩොලර් එකකට අඩු ප්‍රමාණයක් තමයි ඒත් හම්බ වෙන්නේ. මේ ආසන්න වශයෙන් රුපියල් කීයද කියලා මම මෙතනින් දාලා තියෙනවා. දැන් මේක බලන්නේ කොහොමද? ඔයාට YouTube channel එකක් තියෙනවා නම් monetization on වෙලා නම් තියෙන්නේ. ඔයා settings වලට ගිහිල්ලා revenue වලට යන්න. මෙන්න මෙතන පෙන්නනවා ඔයාගේ ඒ වීඩියෝ එකේ ආදායම සහ ඒ average views 1000කට ඔයාට කීයක් හම්බ වෙලාද කියලා. දැන් මේ තියෙන්නේ මගේ එක වීඩියෝ එකක්. මේක ඇත්තටම චනුක්ස් බ්‍රෝ එකේ එක වීඩියෝ එකක්. එතකොට ඒක ඔයාට පේනවා ඇති ශ්‍රී ලංකාවේ high end market එක. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදල් වියදම් කරන්න පුළුවන් මිනිස්සු බලනකොට තමයි මෙන්න මේ විදිහ ආදායමක් එන්නේ. එතකොට මම දැන් ඔයාලට දෙවෙනි කොටස පෙන්නන්නම්. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේදී සිංහල මිනිස්සු වගේ වීඩියෝ බැලුවොත් ඔයාට views 1000කට උඩරිම $3 $4 යන අවස්ථා තියෙනවා. එතනින් එහා ය아가න්න ගොඩක් අමාරුයි. පැහැදිලිනේ? දැන් ඔයා කල්පනා කරනවා ඇති ඇයි මෙහෙම වෙන්නේ මොකද කියලා. මේක ඔයාට කවුරුත් කියන්නේ නැති දෙයක්. මේක මට ඔයාට කියන්න අවස්ථාව හම්බ වෙලා තියෙන්නේ මම ශ්‍රී ලංකාවේ මේ විවිධ පාන්තිකවල අය වෙනුවෙන් වීඩියෝස් හදනවා. ඒ කියන්නේ පන්ති 3ම වෙනුවෙන් මම වීඩියෝස් හදලා තියෙනවා විවිධ channels. ඒ වගේම මම පිටරටට වෙනමම channels හදලා තියෙනවා. ඉතින් එතකොට මට හොඳ අවබෝධයක් තියෙනවා මේ මිනිස්සුන්ට වීඩියෝස් හදද්දී අපිට ආදායම එන්නේ මේ විදිහට කියලා. අපි තව ටිකක් මේක විස්තරාත්මකව බලමු. දැන් මම ඔයාලට තේරෙන්න ඕනවට මෙන්න මේ විදිහට කැටගරි කළා. හිතලා බලන්නකෝ ඉන්ටර්නෙට් එකට ඇවිල්ලා YouTube එකට ඇවිල්ලා memes වීඩියෝ, prank වීඩියෝ, gossip වීඩියෝ, viral වීඩියෝ, ආතල් වීඩියෝ බල ඉන්නවද? හොඳ ව්‍යාපාරිකයෙක්. ඔයා එහෙම දැකලා තියෙනවද? එහෙම නැත්නම් හොඳ ආදායමක් තියෙන දවසේ වැඩ හොඳට කළමනාකරණය කරලා හොඳ රසවින්දනයක් තියෙන මිනිස්සෙක් මේ වගේ වීඩියෝස් බල ඉඳීද?